හෙලෝ කොහොමද කට්ටියට? ඉතින් ඔන්න අලුත් ගමනකින් ඔයාලව හම්බෙනවා. මෙදා පාර අපි යනවා සිරිපාදේ කරුණා කරන්න හැටන් සඳකල තැන්න පාරේ. ඉතින් අපි දැන් ඉන්නේ සඳකල තැන්න එන්ට්‍රන්ස් එක ගාව. එහෙනම් ඔයාලත් අපිත් එක්ක කරුණා කරමු. පිටිපස්සේ ඉන්නව කට්ටිය පස්සේ හඳුනලා දෙන්නම්. කියන්න කතා ටිකක් තියෙනවා. එහෙනම් අපි යන ගමන් සෙට් වෙමු. අපි සඳකල තැන්න එන්ට්‍රන්ස් එකෙන් ආවා ටිකක් දුරට. ඉතින් ඒ විදිහට ආවම මෙන්න මේ විදිහේ කැලෑවක් තමයි තියෙන්නේ. සඳකල තැන්නට එනකන් කැලෑව තියෙනවා. ඊට පස්සේ තැන්නින් පස්සේ ආයි කැලෑව තියෙනවා. ඊට පස්සේ තමයි අපිව හැටන් මහගෙදර දෙපෙට සෙට් වෙන්නේ. ඉතින් බොහොම සුන්දර අප්‍රකට සිරිපාදේ කරුණා කරන මාවතක්. බොහොම ලස්සනයි. මගේ සඳකල තැන්නෙන් දෙවෙනි පාර. අනිත් දෙන්න පළවෙනි පාර. ඉතින් ඔයාලා කවුරුත් දන්න ඉසුරුයි සජීවනි තමයි මෙදා පාර අපිත් එක්ක යන්නේ සිරිපාදේ කරුණා කරන්න. අපි ආවි ත්‍රිවිල් එකේ. අපිට එන්න ටිකක් වෙලා ගියා. නැත්නම් අපි උදේ වෙන්න හිටියේ. දැන් වෙලාව දවල් 1:15යි. ඉතින් එහෙනම් සුමුණ සමන් දෙවියන් හඳුරන්ගේ පිටින් අපි සිරිපාදස්ථාන කරුණා කරමු. අපි ටිකක් දුරට ආවා. ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරන්න කට්ටියත් එක්ක නැවතුණා. ඉතින් බිස්කට් එකක් කන ගම චුට්ටක් වෙලා ඉඳලා අපි ආයි අපේ කරුණාව පටන් ගන්නවා. ඉතින් මේ ඉන්නේ දෙන්න. සුරුයි අජීවම. බල්ලු පිටයිලා. මාරම ලස්සන පාරක් මේක මේ. අනිකරම සිරිපාදේ රක්ෂිතය මැදින් තමයි යන්න තියෙන්නේ. පුදුමාකාර නිස්කලංක භාවයක් තියෙනවා. මොකද අත්තේ? ඈ? ඉතින් මම ගිය පාර සඳකල දෙන්නෙන් කරුණා කරේ ගිය වාරේ. එතකොට ඇත්තටම මේ පාරෙන් සිරිපා කරුණා කරන නඩ ඉතාමත් අඩුයි. මෙදා පාර ගොඩක් නඩ ඉන්නවා. පොඩි බස් වලින් පවා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ මාර්ගයත් විනාශ නොකර සිරිපා කරුණා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම දැක්කා මේකෙත් ඉදිකට පාන වගේ ගෙත්තම් කරලා තියෙන. ඉතින් ඒ දේවල් කරන්න එපා. මේක සිරිපා ආරක්ෂිතයි. එහෙම ගෙත්තම් කරන්න කෙනෙක් ඉන්නවනම් අපි ඔය සෙට් වෙනවා ගිහිල්ලා හැටන් මාගෙරි තමයි කිට්ටුවට එතනින් පොඩ්ඩක් පල්ලයට බහලා එහේ ඉදිකට පානින් ගෙත්තම් කරලා උඩ නගින්න. ඉසුරු කියන සිරිපා කරුණා දෙවෙනි තමයි. සජින් කීයද කරුණා? දෙවෙනි තමයි. ඉතින් ඔහොම තමයි මගේ සිරිපා පස්වෙනි කරුණාව සඳකල දෙන්නේ දෙවෙනි වතාවට. ඉතින් මේ විදිහට තමයි කොච්චරත් ආවා ගියත් එපා වෙන්නේ නැති මගේ ජීවිතේ මම යන්නේ ආස නිතරම යන්නේ ආස දැනක්. එහෙනම් කතා ඇති ඔයාලා මේ පරිසරයේ සුන්දරත්වය බලාගෙන අපිත් එක්ක කොහොම සිරිපා කරුණා කරමු.
ඉතින් ඔයාලට මතකත් ඇති අපි මම අවාරි සිරිපා කරුණා කරන්න හිටියා නොවැම්බර් මාසෙ වගේ මට මතක විදියට. ඉතින් වෙලාව කියන්නේ දිත්ත සුලිකුණාට ආවා ඒ දවස්වල. ඊට පස්සේ අපි යන්න ඉඳලත් කොහොම හරි අපිට ආරංචි ආවා ට්‍රේන් වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි ගමන කැන්සල් කරේ. ඉතින් ඊට පස්සේ තමයි කතා කරලා අපි සිරිපා කරුණාව සඳකල් දැන්නින් පාරේ වාරදි කරමු කියලා මේ වාරේ අපි ආවේ. ඉතින් වෙලාව එකමාරයි ආවා ටිකක් වෙලා කට්ටියට පොඩ්ඩක් මහන්සි. ඉතින් ඉන්නවා කට්ටිය මෙතනට ළමින්. මාත් පොඩි ගලක් උඩ රෙස්ට් කරන්න ගත්තා. මේ විදිහට තමයි තියෙන්නේ. ටිකක් ඇද්දි දනිස වැලිමිටියේ ගාවට ගෑවෙන්න තරම් තියෙනවා නැග්මක්. ඒ වගේම තමයි අර බලන්න මාළුවේ ඒ හැටන් පාරේ කඩවලට බඩු වදින්නේ මේ පාරෙන්. ඉතින් මොන තරම් ධෛර්යයක් ඇද්ද ඒ වගේ ලොකු බරක් ඔසවාගෙන සිරිපාති කරුණා කරන්න. ඉතින් එහෙනම් අපි චුට්ටක් රෙස් කරලා අපි යමු ආයි කරුණා කරමු. මොකෝ කියන්නේ දෙන්නේ? අවුලක් නැහැ පාර ලස්සනයි. රජිය පාර ලස්සනයි. චුට්ටක් අමාරුයි යාට. ඔයාලට පේනවද මේ ඇනතිය? මේ ආනතිය පේනවද? මෙන්න මේ හරින් තියෙන. ඔහොම තමයි නැගෙන ඉඳින් තවත් කන්ද තියෙනවා. මම මෙතනදි කියන්නේ අපි ආවේ විදිය. ඉතින් අපි ජයලින්දන් එහෙන් ඇවිල්ලා කරවනැල්ලෙන් අපි ආවා කිතුල්ගලට. කිතුල්ගලින් ගිනිගත්තේනේ ඔහොම තමයි ආවේ. ඇවිල්ලා අපි හැරුණේ මට හැරුණ හන්දිය හරියට මතක නැහැ. අපි ඔයාලට මතකද? අපතන නමක් කියනවා. ඉතින් නම මන් දාන්න. ඒ හන්දියෙන් හැරලා අපි එන්න ඕනේ රජමලේ ගමට. නැත්තම් රජමලේ වත්තට. ඉතින් රජමලේ වත්තට ඇවිල්ලා අපි අපේ ට්‍රීවිල්ලේ දැම්මා. ඒ ගෙවල් වල කට්ටියට කතා කරලා ට්‍රීවිල්ලේ දාන්න පුළුවන්. ඉතින් සුළු මුදලක් කියලා අය කරන්නේ. ඒ දාලා තමයි ඒ වත්තේ කෙලවරින් තියෙනවා තේවත්තල් ලොකු. තේවත්තේ කෙලවරේ තියෙනවා කැලේට ඇතුල් වෙන තැන. ඉතින් එතන තමයි ඔයාලා අර මුලින්ම දැක්කේ. ඒ තැන. ඉතින් ඊට පස්සේ දැන් අපි මේ කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට උඩට ඇද්දි තනින් තනට view තියෙනවා මේ බලන්න. මෙහෙම පේන ලස්සනට කඳු වලල්ලක්. ඉතින් මම ගිය පාර කරුණා කරද්දී ඒ ඈත කඳු වලින් දියැලි ටිකක් සක්‍රිය වෙලා තිබ්බා. නමුත් මෙදා පාර නෑ. මං ගමේ කෙනෙක්ගෙන් අහුවාම ටික දවසකින් වැස්සේ නෑ කිව්වා. ඉතින් සමහරට ඒක අපිටත් හොඳයි. මොකද පහසුවෙන් සිරිපා කරුණා කරගන්න පුළුවන් දෙවියන්ගේ පිහිටින්. එහෙනම් අපි තව ඉස්සරහට යමු. ඉතින් මම ගිය පාර කරුණා කරද්දී දැකපු එක දියැලක් අපිට පේනවා. වතුර අඩුයි ඒ හින්දා පොඩි දිය සීරාවක් පේන්නේ. ඉතින් මම ඔයාලට ෆෝන් එකෙන් පෙන්නන්නම් zoom කරලා කොහොමද ඒ දියැල පේන්නේ කියලා. ඉතින් මේ තියෙන දියැල තමයි ගිය වාරෙද්දී ගොඩක් සක්‍රියව තිබ්බා. වර්ෂාවත් අඩු වීමත් සමග පොඩ්ඩක් වතුර හිඳිලා ගින් තියෙන්නේ. අපි මේ විදිහට කරුණා කරගෙන ආවා ටිකක් ඉහළට. මේ විදිහට තමයි පාර තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්න ඉතාමත් සුන්දර දර්ශනයක් තියෙනවා. මං කී ඉන්න ඕනේ. මං ඒක ඔයාලට පෙන්නන්න. මේ පාරේ ඇස් හදා ගන්න බැරි දසුන. එහෙනම් ඔන්න බලන්න. අති උතුම් ගෞතම බුදුන්ගේ පාදස්පර්ශය ලැබුවා වූ සැලකෙන ගෞතම ශ්‍රී පාදස්ථානය.
මෙතනදී තමයි අපිට ශ්‍රීපාදේ සඳකල තැන්න කරුණාව පටන් ගත්තට පස්සේ පේන පළවෙනි තැන. රජමලේ වත්තරත් පේනවා. ඊට පස්සේ කරුණා කරගෙන එද්දි පෙනෙන පළවෙනි තැන. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ශ්‍රීපාදේ කරුණා කරද්දි සඳකල තැන්නේ මේ තැන්න හරියට පේන ශ්‍රීපාදේ දර්ශනය. ඉතින් ඇස් අදා ගන්න බෑ. පුදුම හිතට සැනසීමක් දැනෙන්නේ. සමුණ සමන් දෙවි හාමුදුරන්ගේ පිහිටයි කියලා අපි නැවතත් සිරිපා කරුණාව කරමු. තව පොඩ්ඩක් ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා සඳකල තැන්න. ඉතින් එන අපි යමු. ඉතින් අපි ඔහොම කරුණා කරගෙන ටිකක් ඉස්සරහට ආවා. ඉතින් මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙතනින් තමයි ඔයාලට සඳකල තැන්නේ පාරෙන් හම්බෙන අන්තිම වතුර පාර තියෙන්නේ. බොන්න පුළුවන් වතුර පාර. ඉතින් මෙතනින් වතුර පුරවන් යන්න මතක කරන්න එපා. නැත්තම් වාරේ කාලේ නම් ඉතින් කඩේකින් තමයි ඔයාලට සල්ලි දීලා ගන්න වෙන්නේ. ඉතින් අපි මෙතනින් වතුර ටිකක් පුරව ගත්තා. ඒ වගේම බඩු අරන් යන අය මෙතන ටිකක් රෙස් කරනවා. ඉතින් කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් අපි මෙතන වතුර පුරව ගත්තා. ටිකක් වෙලා රෙස්ට් එකේ ඉඳලා අපි ආයේ කරුණාව පටන් ගන්නවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. වතුර පුරව ගන්න තියෙන තැන පුංචි දොළ පාරක් තියෙනවා. පුරව ගත්ත වතුර එක. එන යන් වලට මම පෙන්නන්නම් දොළ පාර. මේ තියෙන. ඉතින් මේ හැරගේ අන්න අර හරියෙන් ඔයාලට වතුර ඕනනම් පුරවගෙන යන්න පුළුවන්. මේ විදිහේ පුංචි දොළ පාරක් තියෙන ඉතින්. ඉතින් අපිට හම්බෙන්නේ සඳකල දෙන දොළ පාර පහුවෙලා ටිකක් දුරකට අපි ආවා. ඉතින් ඒද්දි පුදුම ලස්සනයි මේ හරිය. ඔයාලට පේනවා. තනිකරම ගස් කොළන් වලින් වැහිච්ච ලස්සන පාරකින් තමයි කරුණා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ සද්ද පොඩ්ඩක් අහන් ඉන්න මොනතරම් ඉස්කලංගයිද කියලා. අපි ආව ටිකක් දුර පොඩි බඩගින්නක් ආවා. කනවා චොකලටුයි ජම්බෝ පීනක්. ඉතින් මේ ටයිම් මාරු කැලෑ වෙද්දි චොකලට් එකක් කනවා කියන්නේ පොඩි එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් අපි එහෙනම් යමු. දැන් අපි සඳකල තැන්නට කිට්ටුයි. එතනත් සමන් දෙවියන්ගේ පිහිටෙන් මළුව හොඳට මීදුම නැතුව දිස්සුනොත් හොඳයි. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි එහෙනම් ඔහොමම අපි අර ලොකුවටම බෑවුම තිබ්බ හරිය පහු කරා. දැන් සාමාන්‍ය තැන්නක් වගේ තියෙනවා. ඒ වගේම පොඩි පොඩි කඳු තියෙනවා. කියන්න වචන නැහැ, බොහොම සුන්දර පාරක්. නමුත් ගිය පාර ආවට වඩා ඉදා පාර කරුණා කරන පිරිස වැඩි.
අනිත් එක අපි ඉන්නේ සෙනසුරාදා දවසක. දැන් වෙලාව 2:35යි. එහෙනම් අපි යමු ටික ටික ඉස්සරහට. කිසිම කුණු දෙයක් අපි එළියට දාන්නේ නැහැ. පේනවා. වෙනම බෑග් එකක් අරන් යන්නේ අපි කුණු දාන්න. ඒ විදිහට ඔයාලත් ඇසිරෙන්න. එතකොට මේ පරිසරය දන්නේව නැතුව ආරක්ෂා වෙනවා. එහෙනම් මේ පණිවිඩෙත් මතක් කරන ගමන් අපි ටිකක් දුර ඉස්සරහට යමු. අපි ඔන්න සඳකල දැන්නේ සිරිපා කරුණා කරගෙන මේ පාරෙන් ආවා මේ දිශාවෙන්. ඉතින් දැන් අපිට තියෙනවා සඳකල තැන්න පාරේ විශේෂම ස්ථානය. ඒ තමයි සඳකල තැන්න. ඉතින් ඒක මගේ ඉස්සරහා තියෙන්නේ. ඔන්න බලන්න එහෙනම් සඳකල තැන්නේ අපූර්වත්වය සහ සුන්දරත්වය. ඉතින් අපි සඳකල දැන්නට ඇවිල්ලා ටිකක් වෙලා හිටියා. මේ පේන්නේ ශ්‍රීපදස්ථානේ. ගිය පාරෙද්දී ටිකක් වෙලාදී මීදුමෙන් වැහුණා. ඉතින් අපි පාන් කන ගමන් තමයි ඉන්නේ. ගෙදරින් සීනි සම්බෝල හදන් ආවා. දැන් අපි පාන් කනවා. සීනි සම්බෝලයි පාන. ඉතින් ඔන්න අපි සඳකල දැන්නේ ටිකක් වෙලා හිටියා. පාන් කාලේ ඉවරලා පොඩ්ඩක් රෙස්ට් කරලා සිරිපද කරුණා කරන්න පටන් ගත්තා. දැන් අපි සඳකල දැන්නෙන් නැවත කැලේ තුලට ඇතුල් වෙන්නයි හදන්නේ. දැන් වෙලාව 4:10යි. ඉතින් අපිට ඇහුණා මළුවේ 4ට තේවාව තියෙනවා. ඒ තේවාවේ සද්දෙත් ඇහුණා. එහෙනම් තුන්රු වගේ සරණින් අපි නැවත සිරිපා කරුණාව ආරම්භ කරමු. මේ සුන්දර සඳකල දැන්න ඉඳන් මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මේ විදිහට මෙන්න මෙතනින් කැලේ ඇතුළට ඇතුල් වෙන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තැන්න තියෙන්නේ. එහෙම පුංචි දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ දේ කවදාවත් කරන්න එපා මෙතන. මේක සම්පූර්ණ සමන රක්ෂිතය. මේ දේ නම් කොයි වෙලෙවත් කරන්න එපා. පුරාණ චාරිත්‍රයක් වෙන්න පුළුවන්. නමුත් ඒක හැටන් පාරට යන හැටන් පාරෙන් ගිහින් තව පොඩ්ඩක් පල්ලෙහාට පඩිපෙළ බැස්සාම දිගට පාන්න තියෙනවා. ඉතින් එතනට ගිහිල්ලා ගෙත්තම් කරන්න මේ වගේ නිතරම සතුන් ගැවසෙන මේ වගේ පරිසර භූමි වලට මේ දේ කරන්න එපා. ඒ දේ පුංචි මතක් කිරීමක් ලෙස කරනවා. කට්ටිය කොහොමද දකිද්ද දන්නේ නැහැ මේක. නමුත් මේ දේ නම් කරන්න එපා. පෙරලි පිවන්දින් තුන් සරණේ කවි. ඔන්න අපි සඳකල දැන්න පාරෙන් අවසානයේට කිට්ටු වෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ හැටන් පාරේ මහගිරිතමේට කිට්ටු වෙන ගමන්. ඉතින් ඔන්න බලන්න මගේ ඉස්සරහින් මේ තියෙන දසුන. ඔන්න බලන්න. ඉර බහගෙන යන ගමන් සිරිපාදේ ලස්සන. ඇස් දෙකින්ම දකින්න ඕනේ ඔයාලා ඇවිල්ලා. ඉතින් වෙනවනේ කට්ටිය. දැන්
කෙනෙක් පල්ලෙහා. මේ වගේ තමයි යන්න තියෙන පාර. ඔන්න මොන වගේද පාර අහන අයට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ටිකක් දැන් නම් මේ පල්ලම තියෙන්නේ. මේ වගේම තමයි ඉතින් කන්ද නගින්න තියෙන හරියෙත් තියෙනවා මේ වගේම. පඩි හදලා නැහැ. සාමාන්‍ය ගස්වල මුල්. ඒ වගේ ගල් කැලි තියෙනවා. අන්න ඒ වෙන්න නැගගෙන එන්නයි තියෙන්නේ. ඉතින් අපිට දැන් මළුවේ හේවිසි යන්නත් ඇහෙනවා. ඔයාලට ඇහෙනවා මළුවේ පූජාව යනවා. ඉතින් ඔයාලට දෙයක් කියන්න ඕනේ. අද රාත්‍රියේම අපි ශ්‍රීපාදේ කරුණා කරන්නේ නැහැ. හෙට උදෑසන පාන්දරින්ම තමයි කරුණා කරන්න ඉඳන් ඉන්නේ. සෝමනසමදී ආමුදුරන්ගේ පිටින් සුන්දර ඉර සේවයක් දැක බලා ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් හෙට උදේම ඉර සේවය බලලා නැවතත් පහළට කරුණා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අද සෙනසුරාදා දවස මළුවේ කෙම්මුරු පූජාව තමයි ඔය යන්නේ. ඔයාලට සද්ද එනවා ඇති. අපි දැන් ගිහිල්ලා හැටන් පාරෙන් රත්නපුර පාරට මාරු වෙනවා. අර මෙතන තියෙන බයිපාස් එක වගේ. අන්න ඒකේ රත්නපුර පාරට ගිහින් ඒක නම්බලමේ තමයි අද රාත්‍රියේ ගත කරන්න හිතාගෙන ඉන්නේ. ඔන්න බලන්න මෙතන තියෙන view එක. මෙන්න මේ හරියෙන් පේනවද දන්නේ දුමුරු පාටට නල්ල තන්නේ අර නායෑමක් උනේ. අන්න ඒක පේන්නේ. ඉතින් ඔන්න අපි හැටන් පාරේ මහගිරි දඹේට කිට්ටු වුණා. දැන් අපි ඉන්නේ මහගිරි දඹේ වැටගාව හැටන් පාරේ. එන්ට්‍රන්ස් එක මේ තියෙන්නේ. මේ විදිහට තමයි හැටන් පාරට එන්න තියෙන්නේ. ඔන්න බලන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා ඉන්දිකටු පාන හරියෙන් තියෙනවා රත්නපුරේ පාරට මාරු වෙන තරක්. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි රත්නපුර පාරට සෙට් වෙන්නේ. එහෙනම් අපි රත්නපුර පාරට යමු. ඔයාලට හොයාගන්න පුළුවන් බෝඩ් ගහලා තියෙනවා. ඉතින් මෙතනින් උඩට ගියාම මෙතන මේ තියෙන ඉන්දිකටු පාන. එතනින් උඩ මහගිරි දඹ. ඔහොම තමයි තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට තමයි හැටන් පාර තියෙන්නේ. අපි දැන් කිට්ටු වෙලා ඉන්නේ රත්නපුර පාරට. හැටන් පාරින් රත්නපුර පාරට තමයි දැන් අපි කිට්ටු වෙන්නේ. ඊට පස්සේ ටිකක් දුර ගියාම නම්බලම තියෙනවා. එතන නැවතිලා පාන්දර අපි ඔයාලත් එක්කම අපි සිරිපා කරුණා කරමු. ඉතින් මෙන්න මෙහෙම තමයි හැටන් පාර අර බයිපාස් එක රත්නපුර පාරට සෙට් වෙනවා. මේ තියෙන්නේ. ඔන්න තියෙනවා ප්ලේස් එක. අන්න තියෙනවා අම්බලම. ඉතාමත් පාළු ස්වභාවයක් තියෙන්නේ. පේනවනේ. වාව් ලස්සන සන්සෙට් එකක්. එන කාම් නේ බම් මේක. ඔන්න අර ඒ තරම් මේකක් නෑනේ. අපි අද එහෙනම් මේ හැරම්බලමේ නවතන්න අරගෙන අලුයම කරුණා කරමු මළුවට.
මේ තියෙන්නේ සිරිපා මළුව. අපි යමු අපේ නවාතම්පල පැත්තට. හෙට හමු වෙමු. ඉතින් ඔන්න සිරිපාදේ කරුණා කළා සඳකල තැන්න පාරෙන් අපි ආය යනවා. ඉතින් මළුවේ ගොඩක් සෙනග හිටියා. වීඩියෝ ෂොට් ගන්න අමාරු නෑ. පුළුවන් විදිහට ගත්තා. ඉර සේවයත් බලලා පුළුවන් වීඩියෝ ටික දාන්න.
ඉතින් ආයම ගුඩ් මෝනින් කට්ටියට. ඊයේ අපි නම්බලම හිටියා පාන්දර 3 වගේ එනකන්. එතන පැදුරු ගන්න තියෙන රෙන්ට් එකට පැදුරක් අරගෙන පැදුරු 3ක් අරගෙන හිටියා 3 දෙනා. මාරුවෙන් නිදාගෙන. ඉතින් ඒ ඉඳලා පාන්දර 3 විතර ඇහැරලා තමයි අපි රත්නපුර පාරෙන් සිරිපා කරනවා පටන් ගත්තේ ආයේ. ඊට පස්සේ 5 ගානක් වෙද්දී මළුවට ගියා. සිරිපතුල වැඳ පුදාගෙන අපි ඉරසේවේ බැලුවා. ඉතින් ඉරසේවේ ගොඩක් ලස්සනට වෙවුණා. මම දාන්නවා වීඩියෝස් ටික. මම තමයි අපි දැන් හැටන් පාරෙන් සඳකල තැන්න පාරට ඇවිල්ලා ඉන්නේ. ටිකක් දුර යන ගමන් ඉන්නේ. පොඩි වීව් එකක් ගත්තා මොනවා හරි කාලා යන්න. බිස්කට් එකක් දෙන්න. ඉතින් ওই විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් අපි ආය යන්න ඕනේ සඳකල තැන්න පැත්තේ රජමලේට. රජමලේ ඒ ගමේ තමයි අපි ත්‍රිවිල්ලේ තියෙන්නේ. ඉතින් අපි හැටන් ඒ මහගිරි තමයි කිට්ටු ඉඳන් ආවා සඳකල තැන්න පාර ඉස්සරහට. දැන් අපි සඳකල තැන්න කිට්ටු ඉන්නේ. ඉතින් ඇඳුම් පොඩ්ඩක් මාරු කරගත්තා. කැලෑව තුලින් යන්න ඕන හින්දා. ඉතින් අපි දැන් මේ එන ටිකට එක නඩයක් කරුණා කරනවා ඉහළට. ඔහොම තමයි ඉතින් මේ තියෙන තැන්න. සඳකල තැන්න. මෙතනින් නූඩල්ස් එකක් හදන් කන්න කියලා හිතන් ඉන්නවා. අපි බලමු. තැන්නට ගිහිල්ලා එනවා. අන්න බලන්න සඳකල තැන්නේ ලස්සන. ඔන්න අපි ආවා සඳකල තැන්නට. මේ බලන්න view එක. වාර ලස්සන පැහැදිලිව පේනවා. ශ්‍රීපදස්ථානේ. වාල්ට පේනවද මෙන්න මේ හරියෙන් නාය ගිහින් වගේ යන්නේ. එතන තමයි අර පරණ පඩිපෙළ මතුවලා තිබ්බේ. ඒ යන්නේ හරිය. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඊර මේ කැම් කරලා තියෙනවා කට්ටිය. මේ හරි. එහෙනම් අපි දැන් මෙතන අපි ගෙනාවා ලිපයි ඒ ටික නූඩල්ස් එකක් හදාගෙන කාලා නැවත රජමලේ ගමට පිටත් වෙනවා. අපි සඳකල දැන් ඉඳන් නූඩල්ස් එකක් හදන්නයි හදන්නේ. ලිප තියෙනවා, ගෑස් ටින්නේ තියෙනවා. ඒ වගේම කොට්ටු නූඩල්ස් තියෙනවා. මොන බලන්න view එක. රෙද්දක් හදාගන්න පුළුවන් මේ ඉතිරි වතුරේ. පුළුවන්. ඔක්කොම දාගන්න පුළුවන් වේද නේ? නේ? ඔක්කොම දාමු. කුඩු කරාද? පී නල්ලතන්නේ කිට්ටුවේදී මං කිව්වේ අපිට කහබත් දන්සලක් හම්බුණා. ඉතින් එතනින් පස්සේ බත් වගේ කියන්නේ බත් නූඩල්ස් වගේ මොනවාද ලොකු දෙයක් අපේ බඩට ගියේ නේ. බිස්කට් කෑවා. ඉතින් දැන් තමයි මේ පොඩ්ඩක් බඩට සාමාන්‍ය බර දෙයක් දාගන්න හදන්නේ. ඉතින් සජීවන්ගෙන් ගොඩක් බඩගින්න ඉන්නේ. ඒ වගේම අපි දෙන්නත් එහෙම තමයි. එහෙනම් අපි අපේ නූඩල්ස් එක හදමු. මෙන්න මේ view එක දිහා බලාගෙන. ඉසුරු මොකෝයි දෙන්නේ? සුපිරි මොරුනේ view එකත් හොඳයි. වැඩ ටිකත් කාන්ට වෙලාවටම සිද්ධ වුණා. සෝමන සම්බන්ධ ආමුදුරන්ට පින් සිද්ධ වෙන්න. පරිස්සමෙන් ආයි අපිට ගෙදර යන්නයි තියෙන්නේ. හරි කැම ලෑස්ති. නූඩල්ස් එක ලෑස්තිලා දෙන්නේ. කොත්තුමී කන්නයි තියෙන්නේ. කොත්මී කන අය සබ්ස්ක්‍රයිබ් කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කොත්මී කන channel එක subscribe කරන් යන්න බලන් යන කෙනෙක්. පිටිපස්සේ ඉන්නවා කට්ටිය අර කැම්ප් කරපු කට්ටිය ඉතින් වත්තල
යාලා අපිට වතුර වගේක් දුන්නා. ඉතින් ඒ ටිකත් අරගෙන මෙදින බූලි. ඉතින් යාලට ගොඩක් පිසිත් දෙනවා. එහෙනම් අපි දැන් නූඩ්ල්ස් ටික කන්න පටන් ගමු. කමු නේද? සුරු කනවා. අජීවන කෑවා. කුතුමි ගෝපි. ඔන්න අපි නූඩ්ල්ස් කාලා කෝපි බීලා දැන් යන්න හදන්නේ. ඉතින් අපි ඉඳපු තැන තිබ්බට වැඩි හොඳ රස කරා. මෙතන තිබ්බ කුණුත් අපි දාගත්ත අපේ බෑග් එකට. එහෙනම් අපි යමු ආයේ රජමලේ වත්ත පැත්තට. සෙනග ටිකක් ආවා මේ හරියට. සුපිරිනේ. සුපිරි. කැමරා ටිකක් ආයි. කෝපි එකත් මරු. කෝපි එක නම් සුපිරි. කෝපි එක සුපිරියටම තිබ්බා. සීල්පා රක්ෂිතේ නැත්තම් සඳකල දැන්න රක්ෂිතෙන් එළියට එන්න හිතාමර ළඟයි. කට්ටියත් එක්ක ආවා. යාලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගත්තා මෙතන. පොඩි වතුර පාරක් යනවා. මූණ තමයි පොඩ්ඩක් හොදගෙන. ඉතින් මේ මෙතනින් එහා පැත්තේ තමයි රජමලේ වත්ත තියෙන්නේ. යොන්නෝ තමයි අපේ සිරිපාද කරුණා වුනේ. බලමු තව පොඩ්ඩක් වෙලා ඉන්න. හිතාගෙන ඉන්නවා ෆිෂින් හට් හරියේ නාන්න කියලා. බලමු කොහොමද වෙන්නේ කියලා. නාගෙන යන්න ඕනේ ගෙදර යන්න කලින්. බලමු මොකද වෙන්නේ කියලා. බෝඩ් එකේ තියෙනවා. සමන්දේ ආඳුරන්ගේ පිටින් අපි කරුණා කරලා ආවා වත්තට. හැමදේම හොඳටම සිද්ධ වුණා. සුපිරිනේ. ගමන ගැන කියන්න දෙන්නේ නැහැ. ගමන හොඳයි. ඔන්න. ඔය විදියට තමයි අපි එළියට එන්නේ. අර තියෙන එන්ට්‍රන්ස් එක. මෙන්න මේ හරින් දියල්ලක් පේනවා. ඔය විදිහට තමයි. දැන් මේ තේවත් අරහා යන්නයි තියෙන්නේ අපේ රජවලේ වත්තට. ඒ ගමේ ත්‍රිවිල්ලේ දාලා තියෙන්නේ. එතනින් සෝමන සමන්දේ හාමුදුරන්ගේ පිටින් ජායල්ට යන්නයි තියෙන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. මේ වගේ තමයි යන්න තියෙන පාර. මේ හරින් දියාලි වගේ තියෙනවා. ඒවා වැස්සට හොඳට සක්‍රිය වෙනවා ඇති. මේ පැත්තේ මවුසකලේ ජලාශය වෙනවා. මේ විදිහට අපි පල්ලෙහාට යන්න ඕනේ. මේ හරිය කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම කාපට් එක සෙට් වෙනවා. මේක දික්කරන් දෙත්තා. අපිට යන්න බැරුණා ෆිෂින් හට් එකට. ඉතින් අපි ඒ හින්දා ආවා සෑහෙන දුරක් කිතුල්ගලට මේකම ආවා. කිතුල්ගල තියෙනවා සුපිරි ඔයක් කටාරන් ඔය කියලා කියන්නේ මේකට. කිතුල්ගල රාෆ්ටිං කරන අය කැනියන් එක කරන්නේ මේකේ. පොඩි වලක් තියෙන්නේ සුපිරි නාගන්න. එහෙනම් අපි මෙතන නාමු දැන්. වතුරේම සීතලයි. මන්නම් පස්සරයක් විතර මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ ඉතින් අපි නාමු එහෙනම්. මාළු ඉන්නවා පොඩක්. එහෙනම් අපි නාමු.
අපි කටාරන් ඔය නෑවා කටාරන් ඔය නාලා දැන් ආයි ජායල යන්නයි හදන්නේ. ඉතින් මෙතනින් මෙන්න එහෙම බහලා තමයි කටාරන් ඔයට යන්න තියෙන්නේ. මට මතක විදිහට අර තියෙන්නේ යටියන්තොට ITN ටවර් එක. එන්න මෙතන තියෙන්නේ. ඔහොම තමයි විස්තරේ. දැන් අපි ජයල යන්න හදන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ශ්‍රීපාද කරුණාව ගොඩක් සාර්ථක වුණා. සතියක් දවස් 8ක් විතර පේ වුණා. පේ වෙලා තමයි ඉතින් මේ වැඩේට ආවේ. බොහොම ගෞරවයෙන් භක්තියෙන්. ඉතින් හිතනවා අපි තුන් දෙනාටම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. සුමන සමන්දී හාමුදුරන්ගේ පිටින්. හිතනවා ශ්‍රීපාද ගමන සාර්ථක වුණා කියලා. ඒ වගේම ඔයාලත් ශ්‍රීපාදේ මැද පුදා ගන්න ඇති මාත් එක්කම ගිහින් මළුව හරියනම් කතා කරන්න බැරි වුණා. ඒ තරම්ම සෙනග. නමුත් ඉතින් පුළුවන් විදිහට වීඩියෝ ෂොට් එකක් ගත්තා සන්රයිස් එකේ. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වාරය ඇතුළත ශ්‍රීපාදේ කරුණා කරන්න ඔයාලටත් වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං ගිහින් එන්න. ඉන්න මම යාළුවෝ දෙන්නව පෙන්නන්න. ඉසුරු. මොකද හිතන්නේ? සුපිරි ට්‍රිප් එක. සුපිරිනේ. හදින. ඔව්. සුපිරිනේ. සුපිරි. සඳකල දෙන්න සීන් එක නැත්තම් සුපිරිනේ. ඉතින් සඳකල දෙන්න පොඩි සීන් එකක් වුණා සජීවන්ට. ඒක මං පස්සේ දවසක මතකයක් විදිහට කියන්නම් ට්‍රිප් එකකදී. ඒක නම් දැනටත් hina වෙනවා පොර. ඉතින් ඒක මම පස්සේ වෙලේ කියන්නම්. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you. channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම TikTok එකේ Instagram එකේ follow එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලටත් වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීපාද අස්ථානයේ කරුණා කරන්න මේ වාරයේදී. එහෙනම් සුමන සමන්දේවි හාමුදුරන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි. ඉතින් පරිස්සමෙන් travel කරන්න. goodbye. එහෙනම් අලුතින් වීඩියෝ එකකින් හම්බෙමු.